ඓතිහාසික වටිනාකමකින් යුක්ත දේවගිරි රජමහා විහාරය පිහිටලා තියෙන්නේ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයේ. අපේ ඈත අතීතයේ ඉඳන්ම වෙළඳ කටයුතු සඳහා පාවිච්චි වෙච්චි වරායක් තමයි හලාවත කියන්නේ. ඉතින් මේ හලාවත වරාය හා සම්බන්ධ වුණු වෙළඳුන් මඟියෝ ආව ගියේ මේ මාර්ගයේ තමා දේවගිරි රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ මාර්ගයේ අපේ පැරණි අගනුවර අනුරාධපුර පොළොන්නරු පැත්තට වෙළෙන්දෝ මගියෝ යනවා එනවා. ඉතින් මේ යන්නේන වෙළෙන්දෝ මගියෝ ඔවුන්ට වන්දනා කිරීම සඳහා කරඬුවක් තැන්පත් කරනවා එක්තරා ස්ථානයක. කරඬුවක් තැන්පත් කරලා වන්දනාමාන කරනවා. පසුව මේක ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා දේවාලයක් දක්වා. මේ ස්ථානයේ තිබුණු කරඬුව බිම ගිලී ගියා කියලා අපේ ජනවහරේ සඳහන් වෙනවා. බිම ගිලී යෑම හේතුවෙන් මේ යන්නේ නැත්තෝ වෙලෙන්දෝ ප්‍රදේශවාසීන් මේක හඳුන්වනවා බිම ගිලී ගිය තැන, බිම් ගිලී ගිය තැන ඔය ආදී වශයෙන්. මේවා ජනවහරෙන් පරම්පරාවෙන් පරම්පරාවට කියවෙනවා. බිම ගිලී ගිය තැන බිම් ගිලිය කියලා කියවෙනවා. බිම ගිලී ගිය තැන බිම් ගිලිය කියලා කියවිලා එහි ග්‍රාම නාමය නිර්මාණය වෙනවා බිංගිරිය වශයෙන්. බිංගිරිය කියන ග්‍රාම නාමය නිර්මාණය වෙලා තියෙන්නේ අන්න එහෙම තමයි. බිම ගිලී ගිය තැන බිංගිරිය බවට පත් වෙලා තියෙනවා. එහෙම තමයි මේ බිංගිරිය කියන ග්‍රාම නාමය නිර්මාණය වෙන්නේ. වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයකට අයිති ග්‍රාමයක් තමයි බිංගිරිය කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ ජනශ්‍රුති දැන කියා ගන්න දිවෙනේ ජනශ්‍රුති ගැන කතා කරන ප්‍රමුඛතම YouTube channel එක subscribe කරලා තියාගන්න. අපේ Facebook page එක follow කරන්න, like කරන්න, share කරන්න. තව කෙනෙකුට මේවා දැක බලා ගන්න.